ශ්‍රී ලංකාවයි කියලා හිතා ගන්න බෑ. වර්ල්ඩ් කප් එක සෙමි ෆයිනල් වලත් කාලයකට බලාපොරොත්තු වෙන්න බෑ අපිට. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ලංකා ටීම් එක හොඳයි. පව් අර අපේ හැබැයි මේ පාර ගොඩක් සෙනඟ බැලලා තිබ්බා මේ අපේ ලංකාවේ හැමතැනම ඉඳලා ඇවිල්ලා තිබ්බනේ. ගොඩක් කට්ටිය ඇවිල්ලා ඒකන මොකක්ද කියන්නේ? සෙනඟ බැලපු එකට මොකක්ද කියන්නේ? සෙනඟ මෙහෙමයි ඉතින්. වර්ල්ඩ් කප් දැන් අපේ මැච් එකට එච්චර ආවේ නැහැ නේ ඉතින්. සෙනඟ මේ පාර ආපු විදියට. ඕ ආවා. මේ කියන්නේ ගොඩක් බලාපොරොත්තුෙන් එන්නේ ඒක අනිවාර්යෙන්ම. ඒක අනිවාර්යෙන්ම ඉතින් අපේ ලංකාවේ මැච් එකක් ගන්නකොට අපේනේ අපේ රටේනේ. අපේ මේ සැරේ සත්කාරක දායකත්වෙත් අපේනේ. ඒක අපේ මුලින්ම අයින් වුණා කියන්නේ ඉතින්. ඒක අපේ අය ලොකු බලාපොරොත්තුවකින් එන්නේ. ඒක මම හිතන්නේ ජාති ભેදයක් වයස් ભેදයක් නැතුව මම හිතන්නේ හැමෝම ඇවිල්ලා තාච්චි කෙනෙකුත් මම දැක්ක දාලා තියෙන ඉන්නවා ඒකේ බලාගෙන. ඒ කියන්නේ අපි හැමෝම ක්‍රිකට් වලට ආගමක් කරගෙන ඉන්නේ ලංකාවේ. ලංකාවේ ඕස්ට්‍රේලියාවට එච්චර ඊසින් ගැව්වා නේද? ඕස්ට්‍රේලියාවට ලකුණු වැඩි 200ට වැඩි. ඒක 200 වැඩි නේ ගහලා. ඩාන්ස් එක ඉතින් ඒක එදා සෙල්ලම් කරා. ඇත්තටම සෙල්ලම් කරා. එදා අපේ ටීම් එක වෙලා තියෙන්නේ එක්කෙනෙක්ගේ මත් කර්මතින් ඉන්නේ. ඊයේද පැතුම් නේදත් ගැහුවේ. ඊට පස්සේ ගැහුවේ නැහැ නේ කවුරුත් වැඩි. පැතුම්ගේ ලකුණු ටිකෙන් තමයි මැච් එක ගොඩ ගියේ. ඉතින් ඕක පැතුම්ගේ විතරක් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. තව 5 දෙනෙක් ඉන්නවා බැට්මන් ළම. විකට් 5ක් 4ක් පිටිපස්සෙන් තියෙනවා. ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ නැතුව. ඒක කිසි සපෝට් එකක් නැහැ නේ ටීම් එකට. කිසිම සපෝට් එකක් නැහැ. ඊයේ අන්තිම මැච් එක බලන්නකෝ අර කොච්චර හොඳට බෝල් කරාද. ඕවර මම හිතන්නේ ඕවර 16ක්ද කොහෙදනකන් ඒගොල්ලෝ 90 ගණක් ගහලා තිබුණා. තුරු ඕවර් ටිකට්නේ ගැහුවේ. අන්තිම ඕවර් ටිකේ ලකුණු මම හිතන්නේ 40 ගණක් විතර. මේකේ ඔයා දැකපු වැරද්ද මොකක්ද? ඔයා දැකපු වැරද්ද මෙහෙමයි අපේ අයගේ දැන් බලන්න අපේ අයගේ මේ අපේ අය ෆිට්නස් අර්ථින් හිටන් අන්තිමයිනේ. සිම්බාබ්වේ ටීම් එක රාසා කියපු කතාව තමයි අපි මැච් එක දින්නත් පරාදුනත් අපිට මේ විනෝද වෙන්න නිවාඩු ගන්න වෙලාවක් නැහැ. ආයේ හෙට ඉඳලා වැඩ තියෙනවා කිව්වා. ඒකයි වැඩ තියෙනවා කියන්නේ හෙට ඉඳලා ඒගොල්ලොන්ට අනිත් එකට සූදානම් වෙන්න. ඒකට ඒකේ මොකද්ද වැරද්දක් තියෙන්නේ? අපි මොකද්ද අදා ගන්න ඕනේ? අපේ අයගේ තියෙන්නේ මේකයි. අපේ අයගේ මේ කිසිම රටගෙන උනන්දුවක් නැහැ. රටට සෙල්ලම් කරන්න. ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ ඒගොල්ලොන්ට. ඒ කියන්නේ කොටිම කිව්වොත් උනන්දුවක් නැහැ කියන්නේ. උනන්දුවක් නැහැ. අමන්ට දුක කවුරුන්නේ වෙන දෙයක් නෙමෙයි. මොකද්ද වෙන්නේ කියලා හිතන්නේ ඔයා දැන්. අදාගන්නේද නැත්නම් අදා ගන්න බැරි තත්ත්වයක්ද වෙන්නේ? මොකද්ද කියලා මේ තියෙන විදිහට කිව්වොත් හදන්න බෑ ඉතින් කොහොමද? ඒක මෙහෙමයි. මුල ඉඳලා වෙනස් වෙන්න ඕන. හැමෝම සුද්ධ වෙන්න ඕන. හැමෝම රට ගැන හිතන්න ඕන. වාසියට සෙල්ලම් කරොත් අපේ ඉන්ජරි කීයද 4ක්ද 5ක්ද ඉන්ජරි? වනින්දු මතීස ඒගොල්ලෝ IPL එක සෙල්ලම් කරනවානේ. එතකොට නුවන් තුසාරද මොකද උනේ? නුවන් තුසාර මේකේ සිලෙක්ටර්ස්ලාගෙන් ආවේ නැහනේ. ආවේ මොකක් කරේ. එතකොට මේ හුඟ දක්ෂයෝ ඉන්නවා එළියේ. අර chance මොකද හේතුව ඒක වෙලා තියෙන්නේ කොළඹ ඇතුළත විතරනේ. පහුගිය දවස් මැසේජ් පොඩ්ඩක් කට්ටිය ඔක්කොම කිව්වා පහුගිය දවස් ටිකේ මොකද්ද මේ කොළඹ ඇතුළේ විතරක් ගන්නවා පිටෙන් ගන්න. ඔව්. දක්ෂයෝ ඉන්නවා එළියේ. ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ ටීම් එකේ ඉඳපු අයත් ඉන්නවා. ඒගොල්ලෝ අද හොයාගන්නත් නැහැ. ලීග් ගහනවා ක්ලබ් වල සෙල්ලම් කරනවා. ඒගොල්ලෝ හොඳට සෙල්ලම් කරනවා. දැන් හිටපු අය හිතන්නකෝ බානු කළා. එතකොට තව හිටියා කීප දෙනෙක්. බානු දැන් අවුට් ඔෆ් ෆෝම් එකේ ඉන්නේ දැන්. ගොඩක් නෑ ඉතින් අවුට් ඔෆ් ෆෝම් නැතයි ඉතින් අපේ එක මැච් එකක් පරාද වුණාම එළියනේ. එක මැච් එකක ලකුණු 20ක් ගැහුවා නම් ඌ එළිය. එතකොට බලන්න උසල් ජනි මැච් දෙකයි සෙල්ලම් කරේ. තුන් මේකෙම සීරියස් එකේම. chance එකක් හම්බුන්නේ නෑනේ. ඉතින් එහෙම එකෙන් දෙකෙන් එළිය තියලා බෑනේ. මොකද වෙයිද ටීම් එක ඉතින් අරක තමයි ඉතින්. පරිපාලන ඉඳලාම අයින් වෙන්න ඕනේ. පරිපාලන ඉඳලාම හැදෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට වර්ල්ඩ් කප් එක බලාගතයි කියලා ලංකා ටීම් එකයි සෙල්ලම් කරනවා. එහෙම නැති වුණත් මම හිතන්නේ අපිට ආයෙ ලංකා ටීම් එකක් වර්ල්ඩ් කප් එක දකින්න වෙයි කියලා. මම හිතන්නේ සනත් ජයසූරියත් අවුට් වෙනවා. ලෝකේ ක්‍රිකට් වල පතාක යෝධයෝ දෙන්නෙක් අසරණ වෙච්ච දවසක්. ඒ කියන්නේ දැන් ටීම් එකේ ඉන්න කට්ටිය සමුගන්න කියලා කියන්නේ නෑ සමුගන්න ඕනේ නෑ මේ ඉන්නේ උන් හදතෑගේ. බැරි පරිපාලනයේ අදා ගන්න ඕනේ කියලා කියන්නේ. උන්ගේ අදහස වෙනස්.
ඔව් උන්ගේ අදහස වෙනස්. ඒක කරනවා. ඒක ඔක තමයි කියන්න තියෙන්නේ ඉතින්. ලංකා ක්‍රිකට් මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගොඩක් ස්තුතියි. හරි thank you very much. Thank you very much. සුබ දවසක් වේවා. thank you so much. හරි. කුමාරයි thank you. ආ මේ